අපි කෙලින්ම පාඩම ආරම්භ කරමු. මම මුල් වීඩියෝ දෙකෙන් දෙමළ භාෂාවේ හෝඩියේ අකුරු ලියන ආකාරය සම්පූර්ණයෙන්ම කියලා දුන්නා. ඒ ටික ඔක්කොට බලන්න. දෙමළ අකුරු ලිවීමේ හැකියාව තියෙන අයට තමයි මෙතන ඉඳන් පාඩම් ටික අරගෙන යන්න ඕනේ. ඒතකොට හෝඩිය ඉගෙන ගත්තයින් පස්සේ හෝඩියෙන් පස්සේ අපි ඕනම භාෂාවක වචන දැනගැනීම ආරම්භ කරන්න ඕනේ. ඒතකොට මේ වචන තමයි වචන කීපයක් එකතු වෙලා තමයි වාක්‍යවලට යන්නේ. ඒතකොට වාක්‍යවලට යනකොට තමයි ඒක වචන බහු වචන ස්ත්‍රී පුරුෂ පණ ඇති පණ නැති එවැනි ආකාර අනුව වාක්‍යවල වෙනස්කම් ඇති වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ඒ සියලු දේවල් වලට යන්න කලින් අපි දෙමළ භාෂාවේ අකාරාදි පිළිවෙලට අකුරු පිහිටලා තියෙන ආකාරය අනුව මූලිකව දැනගත යුතු වචන මාලාවක් ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම මම දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වීඩියෝ එකේ සෑහෙන වැදගත් අකුරු ගලපලා වචනයක් ලියන ආකාරය අධ්‍යයනය කිරීම. දැන් බලන්න පළවෙනි වචනේ මම මෙතන ලියලා තියෙනවා. මේ අකුර අ. මේ ආනා. ඒතර ආනා කියලා අපි શબ્ද කරනවා. මේක දැක්කම අපි શબ્ද කරනවානේ අ. මේ මේක ආමා. අම්මා. අම්මා. මම පොඩ්ඩක් මෙතන අරගෙන ලියලා පෙන්නන්නම්. ලිවීමේ හැකියාව ප්‍රගුණ කරගන්න ඕනේ අනිවාර්යයෙන්. අම්මා. ඔය විදිහට ඔය වේගෙන්වත් ලිවීමේ හැකියාව හදාගන්න ඕනේ. මොකද අකුරු හොඳට බැලුවොත් තමයි අකුරු මතක තබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට මේ වචන ටික නිකන් බලලා වැඩක් නැහැ. ඕගොල්ලෝ භාෂාවට ඇතුල් වෙනවා නම් කොළ අරගෙන නැවත නැවත බලලා ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊළඟට මේ වචනේ බලන්න අප්පා. 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 අම්මා කියන්නේ අම්මට. අප්පා කියලා කියන්නේ තාත්තට. ඊළඟ වචනේ බලන්න අක්කා. අක්කා. අක්කා කියලා කියන්නේ අක්කට. ඊළඟට අන්නා. අන්නා කියලා කියන්නේ අයියට. අන්නා. එතකොට දෙමළ භාෂාව ලංකාවේ කතා කරනවා මුස්ලිම් ජාතිකයෝ. එයාලා අම්මට කියන්නේ උම්මා කියලා. ඒක පොඩි වෙනසක් තියෙනවා. ඒක පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕනේ. තාත්තට කියන්නේ වාප්පා කියලා. අක්කට ගැටලුවක් නෑ. අක්කමයි අන්නට මේ අන්නා කියන එකට නානා කියන වචනයක් පාවිච්චි කරනවා. නානා. නානා කියන්නේ අයියා. ඊළඟට බලන්න ඊළඟ වචනය අරස මරම්. අරස මරම්. අරස මරම් කියලා කියන්නේ ලංකාව තුළ සහ බෞද්ධයන් පූජනීයත්වයෙන් සලකන ගසක්. බෝගස. අරස මරම්. එහෙනම් මරම් කියලා කියන්නේ මොකක්ද? ගස. මරම් කියලා කියන්නේ ගස. ඊළඟට බලන්න අන්නාසි. අන්නාසි. අන්නාසි කියන්නේ අන්නාසි වලට. අන්නාසි. ඊළඟට බලන්න අප්පම්. අප්පම් කියලා කියන්නේ ආප. අප්පම්. ආප. ඊළඟ වචනේ බලන්න අනිල්. අනිල්. අනිල් කියලා කියන්නේ ලේනා. අනිල්. එහෙමනම් මේ හැම වචනයක්ම අල්ලගන්නකොට පොඩි ගැටලු තියෙනවා. ඒක හදාගන්න. දැන් බලන්න අම්මා කිව්වහම පවුලේ සමාජිකින්ගේ සමස්ත වචන ටික අපි දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට අරස මරම් කිව්ව ගමන් අපි දැනගන්න ඕනේ ගස් පිළිබඳ වචන සෙට් එකක් අපි දැනගෙන තියෙන්න ඕනේ. අන්නාසි කිව්ව ගමන් අපි දැනගන්න ඕනේ පළතුරු පිළිබඳ ලිස්ට් එකක් අපි ඉදිරියේදී දැනගත යුතුයි. අප්පම් කිව්ව ගමන් අපි දැනගන්න ඕනේ ආප්ප විතරක් නෙමෙයි අපි කන්නේ වෙනත් කෑම කන්න. මේ ලංකාව තුළ අපි ගොඩක් අය දන්නේ නැති වුණාට වැඩිපුර තියෙන කෑම කොත්තු, පරාටා වගේ සමස්තේ දෙමළ ජාතිකින්ගෙන් අපට ආපු කෑම. ඒතර ඒ ලිස්ට් එක ඊටිලි කියලා කෑමක් තියෙනවා. ඒ වචන පිළිබඳ දැනගත යුතුයි කියලා මතක තබා ගන්න ඕනේ. ඒතර මගේ පාඨමාලාව තුළ මේ වීඩියෝ මාලාව තුළ ඒ සමස්ත වචන අහුවෙන ක්‍රමයක් මම නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් ඔයගලන්ට ටික ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අනිල් කිව්වහම ලේනානි. එහෙනම් ලේනා කිව්වහම හැම සතෙක් පිළිබඳව දැනගෙන තියෙන්න ඕනේ. හැම සතෙක් පිළිබඳව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වටපිටාවේ දකින්නකොට ඉන්න සත්තු පිළිබඳ දැනගෙන තියෙනවා. ඒතර භාෂාවක් ඉගෙන ගන්නකොට අපි හිතමු කොරියන් භාෂාව කියලා, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව කියලා. ඒ භාෂාවෙන් ඒ වටපිටාවේ සමස්ත වචන සෙට් එක අහුවෙලා තියෙනවා. එතකොට තමයි කාර්ය සාධන මට්ටමට අපි ළඟා වුණා කියලා කියන්නේ. වචනය හලාගෙන ඉස්සරහට යන්න බෑ. ඒතර මේ ලිස්ට් අහුවෙන ක්‍රමයක් කෝස් එක තුල තියෙනවා. බය වෙන දෙයක් නැහැ. ඊළඟට බලන්න අම්මි. අම්මි කියන්නේ අම්මා හිම නෙමෙයි. අම්මි. දැන් මේ දවස්වල ආපහු අම්මි වලට බහින්න වෙනවා. මිරිස් ගල. මිරිස් ගලට මොකද කියන්නේ? අම්මි. අම්මි. ගොඩක් දුරට අම්මි කියලා කියන්නේ යට තියෙන ගල. ඇඹරුම් ගලට කියන්නේ කොළවි කියලා. ඒක අපි පස්සේ ඊළඟ වචනවලදී අහුවෙනවා. ඊළඟට බලන්න ආනේ. ආනේ. ආනේ කියලා කියන්නේ ඇතා. අපි යානේ කියලා කියනවා අලියට.
එහෙමනම් ආනේ කියන්නේ ඇතා. එතකොට මෙතන වැදගත් දෙයක් තියෙනවා. මේ සංගිලි කොම්බුව දාලා තියෙන වචන දෙමළ ජාතිකයෝ කතා කරනකොට මේ සංගිලි කොම්බුව ශබ්ද නොකර තමයි කතා කරන්නේ. ආනේ කියන එක ශබ්ද කරන්නේ ආන. ආන. ආන කියන්නේ ඇතා. ඊළඟට බලන්න ආඩු. ආඩු කියලා කියන්නේ ආඩු එළුවා. එතකොට මව් භාෂාව දෙමළ වෙච්ච අය එතකොට කතා කරනකොට එක එක ප්‍රදේශවල දෙමළ භාෂාවේ විවිධත්වයක් තියෙනවා. ඉන්දියානු දෙමළ, ඊළඟට යාපනයේ දෙමළ, ඊළඟට මුස්ලිම් ජාතිකයෝ කතා කරන දෙමළ, ඊළඟට වතු ද්‍රවිඩ ජාතිකයා කතා කරන දෙමළ. එහෙම වර්ග ශබ්ද කරන ආකාරය සහ විලාසයන් වෙනස්. එතකොට දෙමළ ජාතිකයා එතකොට මෙතන වැදගත් දේ තමයි අපි මේ ඉගෙන ගන්න ටික හරියට ඉගෙනගෙන ගියාම ඇහුම්කන් දීමේ පාඩම් මාලාවක් තියෙනවා. ඒ ටික අධ්‍යයනය කරනකොට ඕගොල්ලන්ට මේකේ ශබ්දයන් අල්ලගන්න පුළුවන්. දැන් අපි හිතමු ආමේ කියමුකෝ. ආමේ කියන්නේ ඉබ්බා. එතකොට ආඩු කියන්නේ එළුවා. එතකොට ආඩු කියන වචනය සාමාන්‍යයෙන් කතා කරනකොට ශබ්ද කරන්නේ ආඩු. දුනේ ආඩු. නේ මේක ආම එහෙම ශබ්ද කරන්නේ. එතකොට ලියනකොට ආමේ. ඊළඟ බලන්න ආසෙයි. ආශාව. ආසෙයි කියන්නේ ආශාව. ආලමරම්. එතකොට මේකේ ප්‍රේමයක් එහෙම තියෙනවද? ආල පොඩි ප්‍රේමයක් මේ ගහේ තියෙන්න පුළුවන්. ගොඩක් දුරට අපි සින්දු වලට එම පාවිච්චි කරනවා. දැන් ආලමරම්සේ නුඹට සෙවන සදන්නම් ලඳුනි. නුග සෙවනක්සේ. නුග ගස. ආලමරම්. ඊළඟට බලන්න ආනි. එතකොට ආනි කියලා කියන ඕනෑම දෙයකට අපි ගහන්නේ මොකක්ද? ඇනය. ආනි. ඇනය. ආසිරියර්. ගුරුවරයා. ආසිරියර් කියන්නේ ගුරුවරයා. ඊළඟට බලන්න ආන්දෙයි. බකමූණා. බකමූණා. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙනවා කතා කරන ජාතිකයෝ කොහොම කතා කරන භාෂාවේදී කොහොමද කතා කරන්නේ? ආන්ද. දෙයි කියන શબ્ද කරන්නේ නැහැ. ආන්ද. නේ ලිඛිත අපි ලියනකොට ආන්දෙයි. ඊළඟට බලන්න ආලයම්. ඒකත් ආලයට සම්බන්ධ නැහැ. ඒනොට භක්තිවන්ත භාවයක් තියෙන තැන. ආලයම්. කෝවිල. ආලයම්. කෝවිලට කෝවිල් කියලාත් කියනවා. කෝවිල් කියලාත් දෙමළ ජාතිකයෝ පාවිච්චි කරනවා. ඒතර කතරගම කියලා ගත්තොත් එහෙම දේවාලය දෙමළ දේවාලයක්. ගොඩක් අය දන්න ඒකේ ඉන්න දෙවියා කියන්නේ ජීවත් වෙච්ච මිනිසෙක් තමයි දෙවියෙක් හැටි සලකන්නේ. ශ්‍රී ස්කන්ධ සෙල්ව රාජා නම. ඒතර ආලයම් කියලා කියන්නේ දේවාලය නැත්නම් කෝවිල. ඒ වගේ එකක් තමයි ආලයම් කියලා කියන්නේ. ඊළඟට ඉලයි. කොළය. ඉලයි කියන්නේ කොළය. ඉරත්තම් කියලා කියන්නේ ලේ. ඒ වුණාට කතා කරනකොට ඉරත්තම් කියන එක රෙත්තම් කෙලින්ම. රෙත්තම්. එහෙම සද්ද රෙත්තම්. රෙත්තම් කියලා කියන්නේ මොකක්ද? ලේ. ඉරණ්ඩු. දෙක. ඉරණ්ඩු කියන්නේ දෙක. ඉරණ්ඩු. මේ හැම තැනකදීම අලුත් දෙයක් තියෙනවා. ඉරණ්ඩු කියනකොටම දෙකනේ. එහෙනම් ගණන් කිරීමේ හැකියාව දෙමළ භාෂාව අපිට ඉදිරියේදී තියෙන්න ඕනේ. එතකොට මේක ඉරණ්ඩු වුණාට මව් භාෂාව දෙමළ වෙච්ච අය ගණන් කරන්නේ ඉරණ්ඩු ඔන්රු ඉරණ්ඩු එහෙම නෙමෙයි. ඔන්න 2 3 4 5 6 7 8 9 10 ඒ වගේ 11 12 13 14 15 16 17 18 17 19 20 එහෙම ගණන් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ භාෂාව හොඳටම දන්නවා නම් කාර්ය සාධන මට්ටමට අපි දන්නවනම්. ඊළඟට බලන්න ඉලංගයි ශ්‍රී ලංකාව. ඉලංගයි කියලා කියන්නේ ශ්‍රී ලංකාව. මේ අකුරු බලනකොට දැන් මේ ක ග දෙකටම නෙමේ මේක තියෙන්නේ. ඒ වුණාට මේ වගේ එකදී දැන් මේ වගේ එකදී අපි ශබ්ද කරන්නේ නීතිය තමයි මුලට තිබුණොත් ක ලෙසත් අග පැත්තකට තිබුණොත් ග ලෙසත් තමයි අපි ශබ්ද කරන්න ඕනේ. ඒක සමහර තැන්වලදී පොඩි වෙනසක් ඇති වෙනවා. ඒතර ඉලංකයි නෙමේ ඉලංගයි ශ්‍රී ලංකාව. ඊළඟ බලන්න ඉංජි දීලා මිරිස් ගත්තා වගේ. මොකක්ද ඉංජි කියන්නේ? ඉඟුරු. ඉඩම් කියලා කියන්නේ ඉඩම් කියලා කියන්නේ ඉඩම නෙමේ. ඉඩමකට සාමාන්‍යයෙන් කියන්නේ දෙමළ භාෂාවේ කාණි කියලා. කාණි. ඒක නල්ල කාණි. මේක හොඳ ඉඩමක් නේ. එහෙම ගන්න පුළුවන්. මෙතන ඉඩම් කියලා කියන්නේ ස්ථානය, තැන. ඉංග්‍රීසියෙන් ගත්තොත් place.
ඉඩම් කියලා කියන්නේ මොකක්ද? ස්ථානය. ඊළඟට බලන්න. ඉරණම්. ඉරණම් කියලා කියන්නේ ඉරණම. ඒතර ලංකාව වගේ රටවල් වල ආසියාතික බොහෝ රටවල් වල මිත්‍යා මත ගොඩාක් තියෙනවනේ. ඒ අනුව ගොඩාක් අයට තාර්කික ඥානය අඩු වෙලා තියෙනවා. තාර්කික ඥානය අඩු නම් අපි ඉරණමට දෙන ඔක්කොම දේවල් ඉරණම අනුව තමයි මේ සිල් සිද්ධ වෙන්නේ. ඒනොට සිතුවිල්ලකින් ඕනම ඉරණමක් වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා. මගේ වීඩියෝස් වල ඒවා තියෙනවා. ඒවා පුළුවන් අය බලන්න. ඉඩියප්පම් කියලා කියන්නේ ඉන්දියාප්ප. ඉඩියාප්පම් ඉන්දියාප්ප. ඉනිප්පු කියලා කියන්නේ පැණි රස. එහෙනම් ඉනිප්පු කියනකොටම අපි දැනගන්න ඕනේ රස පිළිබඳ ලිස්ට් එකක් අපි සාමාන්‍යයෙන් දැනගෙන තියෙන්න ඕනේ. ඉනිප්පු පැණි රහ ඉනිප්පු. හරිය ඉනිප්පු දා මේක ගොඩාක් පැණි රහයි. හොඳට ජාන්තම් මතක තියාගෙන දෙමළ ඉගෙන ගන්නවත් එක්කම අපි හැමදේම කරන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්නනේ. ඉනිප්පු කියන එක සාමුලින්ම අතහැරිය යුතු එකක්. තමාගේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් අහිතකර එකක්. ඒක අපි ඉදිරියේදී අපි බලමු. ඉනිප්පු කියලා කියන්නේ පැණි රහ. පැණි රස ගොඩාක් කෑවහම ඕගොල්ලෝ ගොඩාක් හිතානේ ඉන්නේ දියවැඩියාව හැදෙනවා කියන එක විතරනේ. දියවැඩියාව විතර නෙමෙයි මහලු වියට වේගෙන් පත් වෙනවා. හැමේ තියෙනවා යට ප්‍රෝටීනයක් කොලජන් කියලා. ඒ ප්‍රතිශතයට ලොකු හානියක් කරනවා. ඉනිප්පු කියන එක අපි වැඩිපුර ගත්තොත් එහෙම පැණි රහ නේ. ඊළඟට බලන්න ඉරාල් කියලා කියන්නේ ඉස්සා. ඉරාල් කියලා කියන්නේ ඉස්සා. එහෙනම් ඉරාල් කිව්ව ගමන් මුහුදේ ඉන්න සත්තු පිළිබඳ ලිස්ට් එකක් අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒක අපි ඉදිරියේදී මේ කෝස් එක මේ පාඩම් මාලාව තුළ තියෙනවා. ඊළඟට බලන්න ඉරගු. මේක ඉරගු කියලා શબ્ද කරන සමහරක් අය. ඉරගු කියන්නේ පිහාටු. පිහාටු වලට කියනවා ඉරගු. ඊළඟට ඉරවු කියලා කියන්නේ රාත්‍රිය. ඉරව්. දැන් සාමාන්‍යයෙන් ඉරවු කියන එක ශබ්ද කරනකොට ගොඩක් අය ඉරවු කියලා ශබ්ද කරන්නේ නැහැ. කතා කරනකොට රව් ආවියචේ රය වුණානේ එහෙම ශබ්ද කරන්නේ. එහෙනම් ඉරවු කියන එක රව් කියලා තමයි ශබ්ද කරන්නේ. ඒ හින්දා භාෂාවකට අපි ඇතුල් වෙනකොට මුලදී ශබ්දයන් පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ වුණාට භාෂාව ටික දවසක් කරගෙන යනකොට ඒක මව් භාෂාවට සමාන තැනකට එනවා. ලංකාව තුළ භාෂාවක් ඉගෙන ගන්න බැරි වෙන්න හේතු කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ භාෂාව ඉගෙන ගන්න උනන්දුවක් දැක්ුවේ නැහැ. ඒක අපේ වැරද්දක්. මොකද දෙමළ ඉගෙන ගන්න ඕනේ කියලා try එකක් දුන්නේ නැහනේ. ඒකට ඉගෙන ගන්න බෑ. ඕනම භාෂාවක් එහෙමයි. ඊළඟට දෙක තමයි භාෂාවක් ඉගෙන ගන්නේ කොහොමද කියලා ළමයා දන්නේ නැහැ. භාෂාවකට කොච්චර දවසක් යනවාද කියලා දන්නේ නැහැ. ඒකත් අපේ වැරද්දක්. අපි යම් කිසි දෙයක් ඉගෙන ගන්නකොට ඉගෙන ගත යුතු පරාසය දැනගෙන තියෙන්න ඕනේ. ඒක දන්නේ නැහනේ. දැන් ඒක A level නෙවෙයි ඕනම විෂයක් කරනකොට දැනගෙන තියෙන්න ඕනේ. දල වශයෙන් දැන් A level කරන ළමයෙක් යනවා නම් ඒ ළමයා දැනගෙන තියෙන්න ඕනේ අපි ඉගෙන ගන්නා වූ විෂය අපි හිතමු ආර්ථික විද්‍යාව කියලා. ඒකේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? කෙමිස්ට්‍රි මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ෆිසික්ස් මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ඒක දල වශයෙන් දැනගෙන තියෙන්න ඕනේ. නැත්තම් දන්නේ නැති දෙයක් තමයි අපි කරගෙන යන්නේ. භාෂාවකින් කතා කරන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි සිදුවීම්. ඊළඟ එක සිදුවීම් නොවන ප්‍රකාශ. සිදුවීමක් කියන්නේ කනවා, බොනවා, නානවා, දුවනවා, පනිනවා සිදුවීම්. සිදුවීම් නොවන ප්‍රකාශයක් තමයි මේකෙන් අපිට හදන්න පුළුවන් වෙන්නේ. එතකොට මම කිව්වොත් එහෙම මේක කියලා කිව්වොත් දෙමළ භාෂාවෙන් අපි ඒකට කියන්න ඕනේ ඉදු. මේක ඉදු. එතකොට එකක් නම් ඔරු. එහෙනම් මේ එළුවෙක්. ඉදු ඔරු ආඩු. මේ එළුවෙක්. සරල වාක්‍යයක්. ඉදු ඔරු ආඩු. ඉදු ඔරු ආමේ. මේ මොකෙක්ද? ආමේ කියන්නේ ඉබ්බා. මේ ඉබ්බේ. තමාට වඩා ඈත තියෙනවා නම් අදු. අදු ඔරු ආනි. අරක ඇණයක්. බලන්න කොච්චර ලේසිද කියලා. ඉදු ඔරු අනිල්. මේ ලේනෙක්. එහෙනම් එතකොට වාක්‍ය කියන ගත්තු ගමන් වාක්‍ය නැතාර්ථ ප්‍රශ්නාර්ථ වලට ගෙනියන්න ඕනේ. එහෙනම් ඉදු ඔරු අනිල්. මේ ලේනෙක්. මේ ලේනෙක් නෙමේ. ඉදු ඔරු අනිල් ඉල්ලයි. මේ ලේනෙක්ද? ඉදු ඔරු අනිලා. ඉදු ඔරු අනිල් ඉල්ලයා. මේ ලේනෙක් නෙමෙයිද? එහෙනම් හැදෙන විදිය හදන විදියේ ක්‍රමයක් තියෙනවා. එහෙනම් ඉදිරි පාඩමකදී ඊළඟ වීඩියෝ එකකදී ඒවා අල්ලගන්න බලාපොරොත්තු වෙන්න මම ඕගොල්ලන්ගෙන් සමුවර්ගෙන යනවා මේ වීඩියෝ එකේ.